Hi friends, welcome back to Shama vlog. අද මම ඔයගලන්ට අරගෙන ආවේ මගේ විෂන් බෝඩ් එක හැදුවේ කොහොමද කියලා පෙන්නන්න. එන්න එහෙනම් අපි බලමු 2026 මගේ විෂන් බෝඩ් එක හැදුනේ කොහොමද කියලා. විෂන් බෝඩ් එක හදන්න අරගෙන මම දැනට අවුරුදු 1.5ක් විතර වගේ වෙනවා. ඉතින් මම මුලින්ම කරේ මට අවශ්‍ය පින්තූර ටික ඩවුන්ලෝඩ් කරගෙන print කරගත්ත එක. ඊට පස්සේ මට අවශ්‍ය විදිහට මෙන්න මේ විදිහට ඔක්කොම පින්තූර ටික මම කපා ගත්තා. ඉතින් මමත් ලොකුවට විෂන් බෝඩ් එක ගැන දන්නේ නැහැ. හැබැයි මම දන්න විදිහට තමයි මම මගේ විෂන් බෝඩ් එක plan කරන්නේ. ඉතින් මම පින්තූර තෝරගන්නකොට මට ඒ අවුරුද්ද ඇතුළත මගේ ජීවිතේට මොනවද ලං කරගන්න ඕනේ කියන දේවල් වලට සමාන පින්තූර තමයි මම තෝරගන්නේ. පින්තූර ටික ඔක්කොම කපාගෙන ඊට පස්සේ මම මට අවශ්‍ය විදිහට මුලින්ම plan එක හදලා බැලුවා. මම කොහොමද මගේ විෂන් බෝඩ් එක setting කරන්න ඕනේ කියලා. වෙනදට මම මගේ විෂන් බෝඩ් එක පිරෙන්නම පින්තූර අලවනවා. ඒ වුණාට මේ පාර මම හිතුවා එහෙම අලවන්නේ නැතුව කොටස් වලට බෙදලා පින්තූර අලවන්න. පින්තූර ටික ඔක්කොම සෙට් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට මගේ පින්තූර ටික මුළු බෝඩ් එකේම ඇලෙව්වා. ඉතින් ඔයගලන්ට පුළුවන් හැම අවුරුද්දෙම මම වගේ විෂන් බෝඩ් එකක් හදලා ඔයගලන්ගේ ජීවිතයට ලබා ගන්න ඕන දේවල් ගැන විෂුවලයිස් කරන්න. විෂන් බෝඩ් එකක් හැදුවට විතරක් මදි. ඒකේ තියෙන දේවල් ලබා ගන්න නම් ඔයගල මහන්සි වෙන්නත් ඕනේ. එහෙනම් අදට මම යනවා. තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙමු. ලැබුවා වූ මේ 2026 අලුත් අවුරුද්ද හැමෝටම කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ශාමා බ්ලොග් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. See you next video.